හයි කොහොමද ඔයාලට? ඔයාලා දැන් බලනවා ඇති අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඔන්න අදත් අපි ෆීල්ඩ් විසිට් එකක් යන්න තමයි හදන්නේ. අද අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ හම්බන්තොට. ඒත් මෙතන මුළු බෑච් එකම නෑ. මොකද ගාල්ලා මාත්‍ර හම්බන්තොට කියලා ගෲප් තුනකට බෙදලා තමයි අද අපි යන්නේ. අපිට යන්න තිබුණේ ඉතින් වීවින් සෙන්ටර්ස් වලට. මේ තියෙන වියව් කරලා හදපු සාරීස්. බයි. මේ ඉන්නේ අපේ ගෲප් එක. අපිට බස් එකෙන් බැලලා කිලෝමීටර් 3කට විතර පයින් යන්න වුණා. මොකද අපි නැවතලා හිටපු තැනට බස් තිබුණේ නැහැ. වැඩි බස් යන්නේ නැති පාරක් ඒක. ඒ පැත්තේ පාරවලම මාරම ලස්සනයි. ඉතින් කට්ටිය කතා කර කිලෝමීටර් 3ක් ඇවිත්තා. හැබැයි ඉතින් කට්ටියත් එක්ක යද්දි මහන්සි යන්න දැනුනේ නැහැ. ඉතින් ඒ වීව් එක මාරම ලස්සනයි. විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන ලස්සන හසක් තියෙන්නේ. අපේ අය ඉතින් ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. ඒ ඇස්ස බලන්න බෑ මේ තියෙන බෝඩ් එක. එන්නකෝ ඉක්මන් කරලා යන්න. අපි නවතින තැනට එද්දි 6:00 විතර වුණා. ඉතින් මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. මේක බලන්න නම් ළමයි බ්‍රයිට්නස් වැඩි කරගත්ත අපිට දැන් නෑ. මොකද පේන්නේ නෑ. ඔය ඉතින් මට ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන්නේ අෆ්‍රා දාපු මෙහෙන්දි ආර්ට් එක. මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා අෆ්‍රාව දන්නවා. අපිට තව වීවින් සෙන්ටර්ස් ටිකක් බලන්න තිබුණා. ඉතින් අපි උදේන් පිටත් වුණා. නඩේගොල්ලන්ගේ පස්සෙන් ඇවිල්ලා අපිට වෙච්ච දෙයක් තමයි බලන්නකෝ. ඊට කලින් දවසේ තිබිලා අපිට අයිස්ක්‍රීම් එකක් හම්බුණා. අපි ඉතින් මේ වගේ අලුත් පාරවල් හොයාගෙන තමයි ගියේ. ෆීල්ඩ් විසිට් එකක් කිව්වට ළමයි හම්බන්තොටට ආපු එකේ බොටනිකල් පාක් එකත් බලලම යන්කෝ. එන්නකෝ ඉතින් ඇතුළට යන්න. යාළුවට ෆොටෝ එකක් ගහලා දෙන්න කිව්වට පස්සේ මෙන්න මේ වගේ බොක්කෙම ෆොටෝ ගහලා දෙන අයත් ඉන්නවා ඉතින්. ඔයාලගෙත් ෆොටෝ ගහ ගන්න ඕනේ නම් කියන්න. ඒ ඇසිනෙන් හදරන එකකට හංගන. එයා මලකුත් ගාගෙන ලස්සනයි නේද ළමයි? මල් දැක්කම පිස්සු වැටෙන මං වගේ තවත් ජනතාව ඉන්නවා නම් මට පට්ටමට කියන්න ඕනේ හොඳේ. ඊට පස්සේ අපිට තිබුණේ ඉතින් අපි නවතින තැනට යන එක. ඒකටත් අපේ බැග් ටික අලුත් පාරක් හොයාගත්තා. ඉතින් දවස් දෙකක ලස්සන අවසානයකින් පස්සේ අපිට නැවතත් නිවස් බලා යන්න වුණා. මොකද අපේ ෆීල්ඩ් විසිට් එකේ වැඩ ටික ඉවර වෙලා තිබුණේ එතකොට. ඉතින් අපි මේ දැන් යන්න තමයි හදන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.